බුදුරජාණන් වහන්සේ එදා මුළු ලංකාදීපයම ආලෝකවත් කරා කියනවා, අඳුරෙන් ආලෝකවත් කරා කියනවා. එතකොට අපි ඒ ගැන හිතාගෙන යනකොට අපේ ධනුෂ්ක අප බුදුරජාණන් වහන්සේ මේ ධර්මයෙන් මේ රට ආලෝකමත් කළා. හැබැයි අපිට ප්‍රශ්නයක් එනවා දැන්. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ හෝ බෝධීන් වහන්සේ පළවෙනි ලංකා ගමනෙන්, දෙවෙනි ලංකා ගමනෙන්, තෙවන ලංකා ගමනෙන් බුද්ධ ශාසනය හෝ බෝධීන් වහන්සේ රෝපණය කළා කියලා නෑ. අපිට ඒක ගැටලුවක්. ඔන්න දරුවනේ අපි යනවා දැන් මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි බුදුහාඳුරන් වෙත. ඒ පළවෙනි බුදුහාඳුරන් තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේත් ලංකාවට ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් උන්වහන්සේ අපි ඇත්තම කියනවා නම් අපේ රටට ප්‍රශ්නයක් නම් ධර්මයේ පිහිට වෙනවා. බුදුන් වහන්සේ වෙනවා, වඩිනවා. ඒතර මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි බුදුහාඳුරු කකුසඳ බුදුහාඳුරු. කකුසඳ බුදුහාඳුරන් කාලේ ලංකාව හඳුන්වන්නේ ඔජදීප කියලා. ඔජදීප. ඒ ඔජදීපේදී ඔජදීපේ ප්‍රධාන නගරය තමයි අභයපුර. ඒ කියන්නේ වර්තමාන අනුරාධපුර. වර්තමාන අනුරාධපුර එදා කකුසඳ බුදුහාඳුරන් කාලේ අභයපුර. පුදුම වැඩේ හරි ලස්සනයි. අභයපුර ප්‍රධාන නගරේ වෙච්ච නමමයි රටේ රජතුමාට තියෙන්නේ. අභය රජතුමා. ඒ කාලෙදී අද කොරෝනා වලටත් වඩා දරුණු ගණේ උණක් පැතිර යනවා අභයපුර කලාපය හරහා. මිනිස්සු මැරිලා වැටෙනවා. මේ මහා දුක වේදනාව අභය රජු විසඳුමක් හොයමින් ඉන්නකොට මේ දුක් වේදනාව කකුසඳ බුදුහාඳුරන්ට පෙනිලා දැකලා උන්වහන්සේ වැඩම් වෙලා මේ අභයපුර තියෙන උණ රෝගය සුව කරනවා. මෙන්න බලන්න එතනින් එහා සුව කරන අතරේ විශාල පිරිසක්. ඒ කියන්නේ අපේ ධනුෂ්ක අපි හිතන්න ඕනේ ඉතා විශාල පිරිසක් මේ ධර්මය අවබෝධ වෙනවා. ඒ එකම වෙන දේ තමයි කකුසඳ බුදුහාඳුරෝ කල්පනා කරනවා මම බුදු වෙච්ච මහරි බෝධීන් ශාඛාවක් දැන් එන්න වඩම්වන්න ඕනේ. ඒ සිතුවිල්ල ඒ විදිහටම ඒ වෙලාවේ රූපනන්දා තෙරණියට රූපනන්දා තෙරණිය දැනිලා ඒ රූපනන්දා තෙරණිය මහරි බෝධියේ ප්‍රධාන දක්ෂිණ ශාඛාව අරගෙන අනුරාධපුරයට වඩිනවා. කියන අභයපුරයට. එතකොට කකුසඳ බුදුරජුන් ඉදිරියේදීම තමයි අභය රජතුමා ඉන්නවා. මේ රූපනන්දා තෙරණිය ඉඳලා තමයි මේ බෝධින් වහන්සේ රෝපණය කරන්නේ. ඔන්න පළවෙනි කොටස. දෙවෙනි කොටස මේ මහා භද්‍ර කල්පයේ ඉතාම හොඳින් සාවධානව අසන්න කියලා පිළිලනවා. මේ මහා භද්‍ර කල්පයේ දෙවෙනි බුදුරජාණන් වහන්සේ තමයි කොණාගම බුදුරජාණන් වහන්සේ. කොණාගම බුදුරජාණන් වහන්සේට දැනෙනවා මේ අපේ රටේ ලංදෙරණේ ලංකා භූමියේ මහා සාගතයක්. එතකොට රජතුමා තමයි සමිද්ධි රජතුමා ඉන්නේ මහා සාගතයක්. එතකොට අපේ ධනුෂ්ක ඒ කාලෙදී අපේ රට හඳුන්වන්නේ මේ සමස්ත භූමිය හඳුන්වන්නේ වරදීප කියලා. වරදීප. එහෙනම් වරදීපේට බුදුරජුන් එනවා කොණාගම බුදුන්. ඇවිල්ලා ඒ දුර්භීක්ෂ නිමාවට පත් කරමින් මහා වැසිය ඇදහැල්ලෙන්න සලස්වමින් අන්න ඊළඟට කනකදත්තා රහත් මෙහෙණින් වහන්සේ වැඩම කරනවා උදුම්බර අනොහොත් දිවුල් බෝධි අරගෙන ඒත් අනුරාධපුරයට. එතකොට අන්න කොණාගම බුදුරජාණන් වහන්සේ ඉන්නවා. සමිද්ධි රජතුමා ඉන්නවා. කනකදත්තා රහත් තෙරණිය ඉන්නවා. බෝධි රෝපණය වෙනවා. දැන් දෙවෙනි කොටස සම්පූර්ණයි. තුන්වෙනි කොටස කාශ්‍යප බුදුහාඳුරෝ මේ මහා භද්‍ර කල්පයේ තෙවන බුදුරජාණන් වහන්සේ. එතකොට ජයන්ත රජුරෝ අපේ රටේ මහරජතුමා ජයන්ත. එතකොට මණ්ඩදීප තමයි ලංකාවට කියන්නේ. එතකොට අපේ ධනුෂ්ක මේ වෙලාවේදී ජයන්ත රජුරෝයි එයාගේ මයිලනුවන් එයාගේ මල්ලි සහෝදරයයි මණ්ඩ කුමාරයයි යුද්ධයක පැටලිලා. මේ යුද්ධය සංසිඳවන්න දහස් ගණනින් මිනිස්සු මැරෙන එක නවත්තන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වඩිනවා අනුරාධපුරයට. අනුරාධපුරයේදී මෙන්න මේ නැවතත් බෝධි රෝපණය වෙනවා.
දැන් තුන්වෙනි බෝධි රෝපණය මේ මහා භද්‍ර කල්පයේ. කවුද රජුරුව? ජයන්ත රජුරුව. මණ්ඩ කුමරුත් ඉන්නවා. ජයන්ත රජුරුව ප්‍රධාන රජුරුව ජයන්ත. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. දැන් කවුද රහත් මෙහෙණින් වහන්සේ? සුදම්මා. එතකොට සුදම්මා රහත් මෙහෙණින් වහන්සේ ගේන්නේ නුග දක්ෂිණ ශාඛාව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි. දැන් තුන්වෙනි කොටස සම්පූර්ණයි. හතරවෙනි කොටස බෝධි රෝපණයේ තියෙනවා. කවුද බෝධි රෝපණයට බෝධින් වහන්සේ රැගෙන ඉන්නේ? සංඝමිත්තා රහත් තෙරණිය. කවුද ඒ කාලේ සංඝමිත්තා රහත් තෙරණිය ගාවට ඉන්න රජුරුව? අපේ රටේ දේවානම්පියතිස්ස රජුරුව. දැන් පුදුම වැඩේ තියෙන්නේ හතරවෙනි බුදුහාමුදුරන්ට විතරක් මේ අපේ සම්මා සම්බුද්ධ ගෞතම නමින් ගෝතම නමින් පෙනී සිටින්නා වූ ගෞතම නමින් අපිට පොතපතේ තියෙන සෙල්ලිපි වලින් ගෝතම සමන තියෙන මේ අපි වන්දනීය පූජනීය මේ අසහාය සම්මා සම්බුදු රජුන් නැහැ බෝධි රෝපණයේදී. කකුසඳ කොණාගම කාශ්‍යප බුදුහාඳුරු තුන් දෙනා ඉදිරියේදීමයි බෝධි රෝපණය වෙන්නේ. ඒක තමයි හුරුව. ඒක තමයි බුද්ධ වංශය. ඒක තමයි බුද්ධ චාරිත්‍රය. ඇයි මේ මෙතන විතරක් වරද්දලා? මෙතන ඉන්නේ මහින්ද මහරහතන් වහන්සේ. ඔන්න මං අපේ රටේ සමස්ත ජනතාවට ඉඩක් තිබ්බා හිතන්න මොන තරම් කුමන්ත්‍රණයකද අපි පැටලලා පටලවලා තියෙන්නේ. ගත තුල දිව යනක කියනලේ ඇති ගැමුණු පරපුරේ සිංහලයා තුල නලියන දෑබැති සිතුවිලි අමිනුහි සරගත් හෙලයා සියනද පතුරා මහා මෙර සොලවා අනන්ත සත් සමුදුරු කලමා කුසෙන් සක්වල එපිට හෙළූ පෙර පිට කොඳු නොබිදුණු සිංහලයා